ස්ට්‍රැටජි. අපි කිව්වා වගේම ඉතින් වැඩසටහන ආරම්භ කරන්න හදන්නේ අද දවසේදී අපි කතා කරන්න යන්නේ දිලිඳුකම පිළිබඳව. දිලිඳුකම පිටු දැකීම පිළිබඳව. දිලිඳුකම පිටු දැකීම පිළිබඳව කතා කරනකොට දැන් මීට කලින් ඔබේ කතා අපි අහලා තියෙනවා. වේදිකා කතා විශේෂයෙන්ම ඒවා අහපුවාම එක පෙරට්ටම හිතෙන්නේ ඔබ දිලිඳුකම පිටු දකින්න යන්නේ නිකන් අර සරදියෙල් වගේ කියලා. ඒක තියන අයගෙන් අරන් නැති අයට දීලා. ඒකද ඔබේ දිලිඳුකම පිටු දැකීම පිළිබඳ ප්‍රතිපත්තිය. එහෙම කවුරු හරි ඒක හඳුන්වනවා නම් මම හිතනවා ඒක අමනෝඥ සිතිවිල්ල. අත් වශයෙන්ම දිලිඳුකම පිටු දැකීම පිළිබඳව කතා කරනකොට ලෝක ප්‍රසිද්ධ ප්‍රකාශයක් තිබෙනවා. සමාජයේ පොහොසත් සුළුතරයගේ වගකීම තමයි දුප්පත් බහුතරය රැක ගැනීම. එසේ නොකළහොත් ඒ සමාජයේ විනාශ මුඛය කරා යනවා. ඉතින් අත් වශයෙන් මේ දිලිඳුකමක් නිර්මාණය වෙන්නේ සමබර නොවන ආර්ථික රටාවක් තුළ. එතකොට ආර්ථික රටාව සමබර තත්ත්වයට ගෙනාවම දිලිඳුකම නිර්මාණය වීම අඩු වෙනවා. නිසා අද තියෙන සමබර නොවන ආර්ථික රටාව එක පැත්තකින් සමතුලිත කිරීම සමබර නොවන ආර්ථික රටාව තුළ නිර්මාණය වුණු දිලිඳුකම පිටු දැකීමත් මේ දෙකම එකට යා යුතු කමක්. ඉතින් ජනසවිය සමෘද්ධිය අස්වැසුම මේ ඔක්කොම දුන්නත් තාම මේ දිලිඳුකම කියන එක ලංකාවේ තියෙනවනේ. දැන් ඔබතුමත් පාර්ලිමේන්තුවේ කියනවා 30%ක් 40ක් විතර ප්‍රමාණයක් මේ දරිද්‍රතාවයේ රේඛාව මත රැඳී ඉන්නවා කියලා. ඒ කියන්නේ ඔෆිෂියලි 30%ක් කියලා කියනවා. නමුත් සමහරව 40ක් 45ක් කියලාත් කියනවා. ඉතින් එහෙනම් දිලිඳුකම පිටු දකින්නවා කියලා මේ ව්‍යාපෘති කරලා ඒවා මේ මොකක්ද ඇතිලා තියෙන වෙනස? ඔබ දන්නවද මේ රටේ දිලිඳුකම පිටු දැකීමේ වැඩසටහන වල ඉතිහාසය? ඒ ඉතිහාසය තමයි අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතිහාසය තමයි ඉස්සෙල්ලම දිලිඳු ජනතාව බොහෝ පාලකයෝ අර්ථකථනය කරේ රටට බරක් වුණු කොට්ටාසයක් හැටියට. දිලිඳුකම පිටු දැකීමේ වැඩසටහනක් වෙනුවට අපේ රටේ තිබුණේ ආහාර මුද්‍ර ලබා දීමේ වැඩසටහන. ඒක කියනවා ෆුඩ් ස්ටැම්ප්ස් ප්‍රෝග්‍රෑම් කියලා. 88 මගේ මතක හැටියට මුල් භාගයේ රණසිංහ ප්‍රේමදාස එවකට අග්‍රාමාත්‍යවරයා පැහැදිලි ප්‍රතිපත්තිමය යෝජනාවක් ඉදිරිපත් කළා. මම අහලා තියෙනවා සුසිල් රණසිංහ මහත්මයාගේ එහෙම සම්බන්ධ වුණා කියලා ඒ කාලේ ක්‍රියාවලිය නිර්මාණය කරන්න. ඔව් සුසිල් සිරිවර්ධන මැතිතුමා මුල ඉඳලම රටක දුප්පත් ජනතාව රටට හිස රදයක් නොව සම්පතක් හැටියට හඳුන්වලා දුගී දුප්පත්කම තුරන් කිරීමේ කාලවකවානු සහිත කාලසටහනකට ඒ දුප්පත්කම තුරන් කරන්නට විධිමත් වැඩසටහන නිර්මාණය වුණේ ජනසවිය හරහා. ඒකේ දේශපාලනය තිබුණේ නැහැ. දුප්පත් ජනතාව ප්‍රජාවම තමයි තෝරගත්තේ කවුද දුප්පත් කවුද පොහොසත් කාටද සුදුසුකමක් තියෙන්නේ මේ ශක්තිය ලබන්න. ඊයාවේ තිබෙන අර MN රගා ප්‍රෝග්‍රෑම් එක වගේම කියන්නේ ඉන්දියාවේ තියෙන රාජ්‍ය නැෂනල් රූරල් එම්ප්ලොයිමන්ට් දින 100ක් අනිවාර්යයෙන්ම සේවය කරනවා. ඒ වගේ අරකෙත් තිබුණේ නේද මම මතක අපේ ගම්වල අපි ගොඩක් පුංචි කාලේ අපේ ගම්වල අපේ ගමේ තිබුණ ජනසවිකම කියලා එකක්. ඒකට ඒක හදන්න දායක වුණේ මේ ජනසවිය ලබන අයගේම ශ්‍රමය. ඒගොල්ලන්ගේ ශ්‍රමය ලබා ගැනීමේ ක්‍රමයකුත් තිබුණා. ඒක නිකම්ම ආධාරයක් විතර නෙමෙයි. ඒතර බලන්න ජනසවියේ කොටස් කොච්චර තිබුණාද? ඛණ්ඩ බොණ්ඩ ආහාර ලබා දුන්නා. ඒ කියන්නේ දිලිඳු ජනයා ශක්තිමත් කරා. ආයෝජනයට මුදල් දුන්නා. ඉතිරි කිරීමට මුදල් දුන්නා. නිෂ්පාදනයට මුදල් දුන්නා. හැබැයි කවුරු නොදන්න පැහැදිලි කාරණාවක් තමයි ඔක්කොම දුන්නේ මාස 24යි. අවුරුදු දෙකයි. මාස 24යි. මාස 24යි. ජනසවිය සදාකාලික ක්‍රියාත්මක වුණු වැඩසටහනක් නෙවෙයි. ඒකට අවුරුදු දෙකයි ජනසවිය දුන්නේ. ඒ අවුරුදු දෙක තුල ඒ දුප්පත් පවුල සවි බල ගන්නට ඕන. ඉකොනොමිකලි එම්පවර් වෙන්නට ඕන. දුප්පත්කමෙන් මිදෙන්නට ඕන. ඒතර සමෘද්ධි ව්‍යාපාරය ඇත්තෙන්ම කියනවා නම් ඒක සදාකාලිකවම
එවකට නිර්මාණය වුණු මම හිතන්නේ ඒකට කිව්වේ පොදු පෙරමුණ කියලා. එහෙම නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය. පොදු පෙරමුණ ඒකයි. පොදු පෙරමුණ. ඒක කොහොම හරි දීර්ඝ කාලයක් රාජ්‍ය බලය පවත්වා ගන්නට නිර්මාණය කරපු දේශපාලනයේ කේන්ද්‍රගත වුණු වැඩසටහනක් තමයි සමෘද්ධිය. ඒක දුන්නානේ දිගටම. නෑ දිගටම දුන්නා. තාමත් ටයිම් ලිමිට් එකක් නැහැනේ, කාලසටහනක් නැහැනේ. ඉන්පසුව නිර්මාණය වුණු වැඩසටහන තමයි අස්වැසුම. අස්වැසුමේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉතින් අස්වැසුම දුන්නේ බංගලොත් භාවයෙන් පසුවනේ. දැන් බංගලොත් භාවයෙන් පසු ඉස්සෙල්ලාම කරන්න තිබුණු දේ තමයි රටේ තිබෙන ආර්ථික සමාජීය තත්ත්වය ඉස්සෙල්ලා හඳුනා ගන්නට ඕන පිළියම් යොදන්න ඉස්සෙල්ලා. ඒකට අස්වැසුම කරන්නට පෙර එවකට රජයට තිබුණා කරන්න ගෘහයක ආදාය වියදම් සමීක්ෂණය. ඒකට කියනවා household income and expenditure survey කියලා. ඒකෙන් තමයි ගණනය කරන්නේ poverty line එක. දරිද්‍රතා රේඛාව. ඒක ආධාර දෙන්නට ඕන මේ poverty line එකේ ඉන්න අයයි poverty line එකේ පහළ අයටයි. ඉහළ අයට දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්නේ දුප්පත්කමේ නෙවෙයි. මේ එකක්වත් කරන්න නැතුනේ අස්වැසුම ලබා දුන්නේ. අපේ රටේ රාජ්‍ය අරමුදල් වලින් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඔය වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ලැබුණු ණය වලින් දුන්නා මේ අස්වැසුම. සාහිත්‍යක මේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් අපි කියන්නේ ආර්ථික අර්බුදයක් වගේ එකකට පස්සේ දැන් අර කෙටි කාලීන දියුණුභාවයට පත් වෙන පුද්ගලයෝ දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ පාරම්පරික දියුණුභාවය කියන එකක් තව සමහරක් වෙලාවට විශේෂ තත්ත්වයක්. කොරෝනා වගේ එකක් නිසා වෙන්න පුළුවන්. ඒ කෙටි දියුණුභාව ගණනය කරනකොට සමහර මේ කෙටි කාලීන දියුණුභාව කියන එකත් ගණනය කරන්න එපා. ඒ කියන්නේ යම් කිසි විදිහකින් රැකියාව නැති වෙන එක. අන්න ඒ වගේ දියුණුභාව ඒ වගේ වෙනම පැතිතියවනේ. ඒකට සලස්මක් තියෙන්න බෑ. නෑ ඇත්තටම අස්වැසුම ආධාරය තුලින් ඇත්තටම ක්‍රියාත්මක වුණේ පාරිභෝජනයනේ. කන්සම්ප්ෂන්. දැන් දුප්පත්කම ගැන කතා කරනකොට විවිධාකාරයට දුප්පත්කම නිර්වචනය කරන්න පුළුවන්. සමහරු කියනවා ඉන්කම් පවර්ටි කියලා. ආදායම දරිද්‍රතාවය. තවත් සමහර වෙලාවට කියන්න පුළුවන් ආයෝජන දරිද්‍රතාවය. පාරිභෝජන දරිද්‍රතාවය. නිෂ්පාදන දරිද්‍රතාවය. යනාදී වශයෙන් දුප්පත්කමේ තියෙන කොටස් ගණනාව. මොනවා කරන්නටත් ඇත්ත වශයෙන්ම අපේ රටේ තවමත් නිශ්චිත නිර්වචනයක් නැහැ දුප්පත්කමට. නැත්නම් කියන ඔය බහුමාන දිලිඳුකම මෙහෙම දීමනාවකින් විසඳන්න පුළුවන්ද? ඔබේ ක්‍රමවේදය කවුද දීමනා ගැන කතා කරන්නේ? නෑ ඒක තමයි. දීමනා ගැන කතා කරන්නේ ඒක තමයි මම කියන්නේ අනිවාර්යයෙන්ම දුප්පත්කම තුරන් කරන්නට ඉන්වෙස්ට්මන්ට් කම්පෝනන්ට් එකක් තියෙන්න ඕනේ ආයෝජනය. පාරිභෝජන කම්පෝනන්ට් එකක් තියෙන්න ඕනේ. කන්සම්ප්ෂන්. ඒ කියන්නේ කාලා බීලා තමයි ශක්තිමත් වෙන්නට ඕන. ආයෝජනය කරන්න අරමුදල් තියෙන්නට ඕන. සේවිංග්ස් කම්පෝනන්ට් එකක් තියෙන්න ඕන. බලන්න ජපානයේ කොහොමද 60 දශකයේ 70 දශකයේ 80 දශකයේ ලෝකේ දියුණු රටක් බවට පත් වුණේ. ඒ අයගේ තිබුණා ඉතාමත්ම ඉහළ ඉතිරි කිරීමේ ප්‍රතිශතය. ඒ ඉහළ ඉතිරි කිරීමේ ප්‍රතිශතය මේ පාවිච්චි කරා මේ ඉන්වෙස්ට්මන්ට්ස් වලට. සේවිංග්ස් පූල් එක පාවිච්චි කරා ආයෝජන වලට. දැන් ලංකාවෙත් එහෙම මම තව දෙකක් එක්කව කරන්න. උත්පත්තිම තුරන් කරන්නට ප්‍රොඩක්ෂන් කම්පෝනන්ට් එකක් තියෙනට ඕන. නිෂ්පාදනයේ තියෙනට ඕන. අපි අලුත් එකක් එකතු කරන්නට ඕන අපනයන. exports oriented poverty alleviation. ඔන්න ඔය ගුණාංගයන් වලින් සමන්විත වුණු වැඩසටහන තමයි උත්පත්තිම තුරන් කරන්න කියන්නේ. දැන් අස්වැසුම වැඩසටහන. අස්වැසුම වැඩසටහන ලබා දෙන්නට සුසුකම් මොනවද? දැන් වර්ග 4ක ආධාර දෙනවා. සමහර ඒවා දෙනවා මාස කිහිපයකට. තවත් සමහර ඒවා දෙනවා මාස 9කට. මාස 6කට. අවුරුද්දකට. අවුරුදු 3කට. කොහොමද මේවා තීන්දුව කරන්නේ? මොකද්ද නිර්ණායක? මොකද්ද පදනම? දැන් දිවිනම්ගම වගේ ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් ඒකෙත් කරේ දැන් ආර්ථික උදව් කරපු එකනේ. ඒතකොට මේ ලංකාවෙත් දැන් ඔය සාමාන්‍ය නොකලම කියන්න බෑනේ විවිධ අවස්ථාවල දැන් ජනසභිය වගේ ඊට පස්සේ දැන් දිවිනම්ගම වගේ වත් ඔය විදිහේ දැන් ගාමීය ආර්ථිකය හදන්න ඒ වගේ යෝජනා ගෙනාවානේ. හැබැයි දැන් ඒක ටික අපිට පේන්නේ හරි පැතලිය කියන්නේ හැමෝටම ඇට දෙනවා නැත්නම් මොනවා හරි බීජ දෙනවා මොකක් හරි එහෙම එකක්. හැබැයි ඒ වෙනුවට මේ එක එක ප්‍රදේශවල වෙන වෙනම තියෙන දුරුදුකමේ හේතු අඳුනගෙන
එහෙම ප්‍රෝග්‍රෑම් එකක් හදුවේනේ. දුප්පත්කම පිළිබඳව අපි බලන්න ඕන මැක්‍රෝ පැත්තෙන් ඉස්සර බලන්න ඕන. මයික්‍රෝ පැත්තෙන් ඊළඟට බලන්න. අපේ රට දිහා බලමු. පළාත් 9ක් තියෙනවා. පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ උප ප්‍රාලේ බල ප්‍රදේශ 341ක් තියෙනවා. අපි ගන්න ඕන ගෘහයක තමන්ට අවශ්‍ය ආහාර සහ ආහාර නොවන වියදම සපුරා ගන්නට පුළුවන් මුදල් ප්‍රමාණය. ඒක නිවසක් ලබා ගන්නවා නම් ඒ අය දුප්පත්කමෙන් නැහැ. කරන්න බැරි නම් තමයි දුප්පත්කමෙන්. දැන් මේක අවබෝධ කරගෙන ඒ වගේම අපි බලන්න ඕනේ සාර්ව ලෙස මේ ප්‍රාලේ 341කින් දලදේශීය නිෂ්පාදිතයට මොකද ලැබෙන දායකත්වය? දැන් ඔබ දන්නවද බස්නාහිර පළාත ගත්තොත් අපේ රටේ මම මතකෙන් කියන්නේ දලදේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙනවා 42%. බස්නාහිර පළාතේ බහුතරයක් බස්නාහිරින් එනවා. එතකොට සෙසු පළාත් 8න් 158යි. ඒ වගේම බස්නාහිර පළාතේ බහුමාන දියුණුවකමත් හුඟක් අඩු වගේක තියෙන අනිත් පළාත් වලට සාපේක්ෂව ගත්තාම. අනිවාර්යයෙන්ම ඉතින් මෙහෙම ඒ දුප්පත්කමත් අපි බලන්න ඕනනේ. නාගරික දුප්පත්කම, ග්‍රාමීය දුප්පත්කම, වතු කේන්ද්‍රීය දුප්පත්කම. ඒ වගේම යුදමය තත්ත්වය නිසා නිර්මාණය වුණු දුප්පත්කම. ඒක භූගෝලීය වශයෙන් බොහෝ ලෙස උතුරු නැගෙනහිර බල ප්‍රදේශ. මේ අනාදි වශයෙන් අපි ඒ ප්‍රදේශවල භූගෝලීය මට්ටම් දිහා බලාගෙන ශුද්‍ර මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ගම්මාන 53000 අතර ප්‍රමාණයක් තියෙනවා ගම් මට්ටමින්, කුඩා නගර මට්ටමින්. එය තවදුරටත් පරිපාලනයේ වශයෙන් ශක්තිමත් කරනවා ඉන්න රාජ්‍ය යාන්ත්‍රණය තුල වසම් 14021. ඒක තවත් දුරට ශක්තිමත් කරනවා අර මිඩ් මැක්‍රෝ ලෙවල් එකෙන් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හරහා ඒ ඔක්කොමත් එක්ක පුළුල් සාර්ව ආර්ථික වැඩ පිළිවෙලකුත් ක්‍රියාත්මක කරනවා. වරණකට තත්පරයක් දෙන්න. දැන් අපේ රට දැන් මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකකට පස්සේ රිකවර් වෙමින් තියෙනවා. අපි අද ණය ගෙවීමට අපොහසත් වෙච්ච ඉන්ට්‍රස්ට් එක පමණක් ගෙවන තව ඉදිරියේදී මේ IMF ප්‍රෝග්‍රෑම් එකක යන රටක්. එතකොට ඔබ ඔය කියන රණසිංහ ප්‍රේමදාසගේ කාලේ ඒ කරපු ව්‍යාපෘති කරගෙන යන්න තරම් පරිසරයක් මේ වෙලාවේ මේ රට ඇතුලේ තියෙනවද? ඔබට එහෙට රට ලැබුණොත් එimhe ඔබට ලැබෙන්නේ මේ අනුර කුමාරට ලැබිච්ච රටම තමයි. ඒතර ඔබට පුළුවන් කොහෙන්ද ඔබ මේ සල්ලි ගේන්නේ මේ ප්‍රොජෙක්ට් කරන්න? ඉතින් ඔබට අමතකද රණසිංහ ප්‍රේමදාස මේ වැඩේ කරේ යුද්ධ දෙකක් තියාගෙන කියලා. උතුර යුද්ධෙකුත් තියාගෙන. දැන් මෙතන ආර්ථික යුද්ධයක් තියෙනවා. ඔව් හරි ඉන්න මම කියන්නේ. ඒ කාලේ පීඩනකාරී තත්ත්වයන් නොතිබුණා නෙවෙයිනේ. හැබැයි ඉතින් මේ පීඩනකාරී තත්ත්වය තුළ නිල ඇඳුම, දිව ආහාරය, ජංගම සේවාව, ග්‍රාමෝදය මණ්ඩල වැඩසටහන, ඇඟලුම් කම්හල් 200 වැඩසටහන. ඒ ඇත්තටම ඒව සඳහා මූල්‍ය ශක්තිය ලබා ගැනීමේ නිර්මාණශීලී වැඩ පිළිවෙල වලට ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වැඩ පිළිවෙලක් තියනවාද ඔබතුමාලා? ඉතින් බලය දීලා බලන්න වැඩේ කරන තාලේ. දැන් දුන්නනේ බලය මිනිස්සුන්ට දැන් අනුර කුමාරත් කියන අපිට දීලා මාස 6කින් බලන්න කියලා. දැන් ඒ වගේ අපි තව දැන් මිනිස්සු මම හිතන්නේ ආය පාරක් එහෙම දීලා බලන්න. මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සේවා වාර්තාවක් නැහැනේ. ඕනනම් අර වාරි මාර්ග ඇමති කාර්ය කරපු වැඩ කටයුතු පිළිබඳව යමෙකුට පුළුවන් යම්කිසි සමීක්ෂණයක් කරන්න. නමුත් අපිත් වසර 5ක කාලයක් තුළ උදාගම් වැඩපිළිවෙල යටතේ ගම්මාන 2500ක් නිර්මාණය කරපු වැඩසටහන ආරම්භ කරානේ. 400කට ආසන්න ප්‍රමාණයක් විවෘත කරානේ. හැබැයි දැන් ඔය පහුගිය කාලේ වල ඒ වගේ අම්මර මොනවද පෙට්ටි කඩ වගේ දේවල් හෝම් පිට්ටු වේවල් කියලා කිව්වනේ. හෝම් පිට්ටු වේවල්. මෙහෙමයි ඉතින් වර්ග අඩි 550ක 600ක නිවසක් තමන්ටම අයිති භූමි භාගයක් තුල ලබා දීලා විදුලිය සහ ජල පහසුකම් සහිතව තමන්ගේ වගාවකුත් සමග ඒ වගේම ඒ ව්‍යාපෘති තුළ තිබුණ පරිසර හිතකාමී වැඩ පිළිවෙල. සාමාන්‍යයෙන් අපි දල වශයෙන් හිතුවොත් චරිත දැන් වර්ග අඩි 500ක
නිවසක් හදන්න. ඒතකොට ඒ ඉඩමේ වැලියේෂන් එක ඊට මොකද දීලා නිවසේයි ඔය ටික ඔක්කොම ගත්තාම දැන් මේ වෙලාවේ විදිහට සාමාන්‍ය අපිට තියෙන එකට සැලකිය යුතු කාලක් වේද දැන් වැඩක් නේ. මම පොඩි ප්‍රශ්නයක් අහන්න. එදා මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමේ නිවාස ලාභින්ට ලැබුණේ කීයකටද? අද වටිනාකම කීයද? අද සාමාන්‍ය රද්දොළුගම. දැන් මට මගේ පැත්තෙන් කියන්න පුළුවන්. කොරගොල්ලගම. රන්පොකුණගම. සාමාන්‍යයෙන් දැන් ගත්තොත් එහෙම ලක්ෂ 100 ඉක්මවා ගිය වටිනාකමකට යන නිවාස ඒවා තියෙනවා. ඔය සංකල්පයට කියන්නේ access to affordable housing. දරාගත හැකි පිරිවැයකට නිවාස අයිතිය ලබා ගැනීම සඳහා තිබෙන ප්‍රවේශය. හැබැයි දැන් වර්තමානයේ මම මේ පොඩ්ඩේ කාරණාවක් කියන දැන් මේ අහුවනේ මේවා දැන් කරන්න පුළුවන්ද බැරිද කියලා. පුළුවන්. අපිට තියෙනවා පැහැදිලි රෙකෝඩ් එකක් වාර්තාවක් වැඩක් කරලා. කයිවරු ගහලා නෙවෙයි. වැඩක් කරලා. කියපු දේ කරලා තියෙනවා. ඉලක්කයට කරලා තිබෙනවා. මං කියන්නේ කවමදාකවත් අඩුපාඩු නැtei කියලා. ඒ අඩුපාඩු තියෙනකොට අපි අඩුපාඩු හදාගෙන අපි ක්‍රියාත්මක කරනවා. නමුත් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද සිද්ධ වෙලා තියෙන දේ තමයි වර්තමාන රජයේ ප්‍රජාශක්ති වැඩසටහන හරහා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය ගොඩනගනවා. තමන්ගේම ගෝලබාලයෝ දාලා one party state එකකට යන ගමන අතරතුර constitutional dictatorship ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ස්ථාපනය කිරීම සඳහා තමයි ප්‍රජාශක්ති කියන වැඩසටහන දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හැටියට ජනතාවට අලෙවි කරන්නේ. ඒ සියලු තීන්දුව తీරන ගැනීමේ වගකීම තිබෙන්නේ තමන්ගේ ගෝලබාලයෝ කොට්ටාසයට ග්‍රාම සේවා වසම් මට්ටමේ. ඒතර කොච්චරද ග්‍රාම සේවා වසමකට වෙන් කරන්නේ? දැන් ඒගොල්ලෝම කියනවා වෙන් කරන්නේ ලක්ෂ 10යි කියලා. ලක්ෂ 10 නේ ඒගොල්ලෝම හරියට ගණන් හදලා නැහැ. බිලියන 25ක් වෙන් කරලා තියෙනවා. ඇත්තටම මිලියන 1.78ක් ලැබෙනවා. ඒ ගානවත් හරියට හදාගන්න බැහැ මේ ආණ්ඩුවට. හරි. එහෙම අය තමයි මේ රටේ වගකීම වාර අරගෙන තියෙන්නේ. එහෙම අයට තමයි රටේ වගකීම ජනතාව බාර දීලා තියෙන්නේ. සමහර අය චෝදනා කරනවා ඔබ නිර්මාණය කරපු සමහර ඔය නිවාස යෝජනා වැඩසටහන් භාගයට ඉවර කරලා කම්ප්ලේන්ට්ස් තියෙනවා මේ උතුරු නැගෙනහිර පළාත විශේෂයෙන්ම ඒවා ඉවර නැහැ කියලා. මොකද්ද මේ චෝදනාව? නිවාස ණය ලබා දීලා ගෙවල් හැදුවේ. දැන් මේ ණය මුදල ලබා දෙන්නේ වාරිකව. ගේ හදන පවුලට කියනවා ෆවුන්ඩේෂන් එක හදනකොට මෙච්චර දෙනවා. බිත්ති මට්ටමට මෙච්චර දෙනවා. ගේබල් මට්ටමට මෙච්චර දෙනවා. වහල ගහනකොට මෙච්චර දෙනවා. සම්පූර්ණ කරනකොට මෙහෙම දෙනවා. මේ වගේ වාරික 5-6කින් තමයි දුන්නේ. එතකොට රජේ හදලා දුන්නා නෙමෙයි. රජේ මැදිහත් කරුණා. පහසුකම් සපයනවා. රජයේ ඉදි කරන්නා නෙවෙයි. යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමති හැටියට මම ඒකත් ඔබතුමාට කියන්නට ඕන. මට හම්බුනේ රණසිංහ ප්‍රේමදාස නිවාස ඇමතිවරයා. එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යාංශයෙන් 6න් එකයි. ඒක දන්නවද ඔබතුමා? නෑ, දන්නේ නැහැ. ඇයි? නාගරික නිවාස තිබුණේ වෙන ඇමති කෙනෙකුට. උතුරු නැගෙනහිර නිවාස තිබුණේ වෙන ඇමති කෙනෙකුට. දීවර නිවාස තිබුණේ වෙන ඇමති කෙනෙකුට. ආපදා නිවාස තිබුණේ වෙන ඇමති කෙනෙකුට. වතු නිවාස තිබුණේ වෙන ඇමති කෙනෙකුට. මම නිවාස ඇමති ග්‍රාමීය නිවාස සහ පෞද්ගලික රාජ්‍ය මධ්‍යම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. ඒක ඉස්සර රටේ ජනතාව දැනගන්න ඕන. අමාත්‍යාංශයේ 6න් එකයි. එතන මේ 6න් එකේ අමාත්‍යාංශය ග්‍රාමීය නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනකොට අනුගමනය කරේ අර වැඩ පිළිවෙල. පහසුකම් සපයන්න. enabler. ෆවුන්ඩේෂන් එක දානකොට කොටසක් දුන්නා. බිත්ති මට්ටම වෙනම කොටසක් දුන්නා. ගේබල් මට්ටම වහල ගැසීම නිවාස සම්පූර්ණ කෙරේ. එතකොට මොකක්ද උනේ? 2019 මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයත් එක්ක මේ ඔක්කොම නතර කරා. ඒකට මම පරි නෑ. රටේ ජනතාව තීන්දුවක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ
සජිත් ප්‍රේමදාසට වැඩිය හොඳට ගෙවල් හදයි කියලා. ඒකේ පළ විපාක තමයි මේ නිවාස වැඩ පිළිවෙල නතර වෙන්නේ. දැන් එතකොට අවසාන වශයෙන් දැන් අපිට දැනගන්න ඕනේ දිලිඳුකම පිටු දැකීම සම්බන්ධව සජිත්ගේ ස්ට්‍රැටජි එක ආර් ප්‍රේමදාසගේ ස්ට්‍රැටජි එක නෑ. ඒකමද? නෑ. මොකද ඒ පිළිබඳව මොකද ආර් ප්‍රේමදාස මැතිතුමාගේ දිලිඳුකම පිටු දැකීමේ ස්ට්‍රැටජි එක ඒක උචිත වෙන්න පුළුවන් 80 දශකයට 90 දශකයට. ඒක තමයි මම අහන්නේ. අපි මේ ඉන්නේ 2025. අද දිලිඳුකම සහ ඒවයි පැතිකඩ පොදු ගුණාංගයන් තියෙන්න පුළුවන්. නමුත් හාත්පසින්ම වෙනස්. අභියෝග වෙනස්. මූණ දෙන්න තියෙන මූල්‍ය වපසරිය වෙනස්. මේ තත්ත්වයන් තුළ ඒ විදිහට හැඩ ගැහුණු කොහොම සරලව කියනවා නම් අපේ එක බොටම් අප් ප්‍රොසෙස් එකක්. ඒක සයන්ටිෆික් ප්‍රොසෙස් එකක්. විද්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව ඒ වගේම සාක්ෂි කේන්ද්‍රීයව ලෝකෙන් පාඩම් ඉගෙනගෙන ක්‍රියාත්මක කරන සාර්ව සහ ශුද්‍ර වැඩසටහන. මැක්‍රෝ කම්පෝනන්ට් එකක් තියෙනවා, නැෂනල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මම කියන්නේ ලේසි පහසු දෙයක් කියලා. අභියෝග රැසක් තියෙනවා. හැබැයි ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි අද මේ රට පාලනය කරන්නේ ජනවර්ම පාවා දුන්නු රජයක්. මේගොල්ලෝ ආවේ අලුත් debt sustainability agreement එකකට ගිහිල්ලා අලුත් IMF agreement එකකට ගිහිල්ලා ඔව් අපිට අමාරු තීන්දුව ගන්න සිද්ධ වෙනවා. අපිට ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න සිද්ධ වෙනවා. හැබැයි අත්ත වශයෙන්ම විඳින්න තියෙන අසහනය පීඩනය ඒක හැමෝම දරා ගන්නට ඕන. ඒක මේ රටේ වැඩිම දරා ගන්නට ඕන පොහොසත් පන්තිය. අද මේ රටේ සෙපා එක Center for Poverty Analysis කියන 25ක් දුප්පත් කියලා. තවත් සමීක්ෂණ කියනවා නෑ ඒක 40ත් 50ත් අතර කියලා. රටින් හරියට දුප්පත් මේ රජයට තිබුණා කදිම අවස්ථාවක්. IMF එකත් එක්ක රීනෙගෝසියේෂන් එකකට ගිහිල්ලා මේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් ඇතිවෙන පීඩනය, ඇතිවෙන අසහනය ඒක ස්ප්‍රෙඩ් කරන්න, ඒක වැඩි කාලයකට ඒක තුනී කරන්න තිබුණා. මේක එහෙම නෙවෙයි. 2028 ණය ගෙවන්න තියෙනවා. මේක අමාරු තත්ත්වයක්. එහෙම කියලා වරම ලැබුණු මොකද? ඒගොල්ලෝ අහයිද ඔය කියන කතාව? ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් දැන් දීලා තිනවා, ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරලා තිනවා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එකේ යනවා මිසක් මැද්දෙන් එහෙම ඒගොල්ලෝ කිව්වම අහයිද? ඇයි බැරි? කවුද බැහැ කියන්නේ? දැන් DSA එක වෙනස් කරන්න කියන්නේ ප්‍රශ්නය ආවේ. ඒක DSA එක වෙනස් කරන්න කියලා ඔබතුමා යෝජනා කළාද IMF එකට හම්බුන වෙලාවේදී ඒගොල්ලෝ මොකක්ද ඒක දක්වපු පොච්චාරේ? IMF එකේ පීටර් බ්‍රූවර් මහත්මයා අපිව හමු වුණා අවස්ථා කිහිපයකදී. මම විතරක් තනියම නෙවෙයි. මම ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ඩි සිල්වා, කබීර් හෂීම්, මට මතක නැහැ മന്ത്രിවරු හතරක් පහක් മന്ത്രിවරුනේ. නෑ මම ඒවා ටික කියන්න ඕනේ මොකද මේ හැමෝම ඉදිරියේ සිදුවුණු දෙයක්. පීටර් බ්‍රූවර් මහත්මයා අපෙන් අහනකොට මොකක්ද අපේ ප්‍රතිපත්තිය කියලා. අපි කිව්වා අනිවාර්යෙන්ම අපි රීනෙගෝෂিয়েට් කරනවා. අපි නැවත සාකච්ඡා කරලා අලුත් එකකතාවයකට යනවා. ඒකට තමයි අපිට ජනවරම ලැබෙන්නේ කියලා. ඒ අවස්ථාවේ ඒ මාත් එක්ක හිටපු සියලුම දෙනා ඉදිරි එක හඬින් එක පීටර් බ්‍රූවර්ට මම විතරයි. අපේ හැමෝම එක හඬින් කිව්වේ. එක හඬින් කිව්වේ. පීටර් බ්‍රූවර් මහත්මයාත් කිව්වා ඒක ඔබට ලැබෙන මැන්ඩේට් එක නම්, ඒක ඔබට ලැබෙන වරම නම් ඒකට ගරු කරනවා කියලා. ඒතර ඒ කියන්නේ ඔවුන් ඔබ ජයග්‍රහණය කරා නම් ඒ වෙලාවේ සමගි ජන බලවේග ජයග්‍රහණය කරා නම් ඔබ ඔය කියන ගිවිසුමේ කරන වෙනස්කම් වලට උන් එකඟ වුණා කියන එකනේ ඔබ දැන් ඔය කියන්නේ. මේ මට බොරු කියන්න බෑ අපි ස්පෙસિෆික් ඩීටේල්ස් කතා කරේ නෑ. පුළුල් ලෙස අපි කිව්වා මේ IMF agreement එකට අපි විරුද්ධයි. මේ IMF agreement එක ජනතාවට තදබල ලෙස අහිත කරයි. අපි මේට වැඩිය soft විදියට යන්න ඕනේ කියලා. ඒ මතයට ජනවරමක් ලැබුණොත් ඒකට එකඟ වෙනවා කියලා. ඔබ කියන්නේ ජනවරම ඔබට දුන්නොත්
ඔබ මේ තියෙන අධික බදු ගෙවන අධික බදු බරෙන් මිරිකිලා ඉන්න මිනිස්සුන්ට සහනයක් දිය හැකි නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමයකට IMF එකත් එක්ක ඔබට කතා කරලා මේක බේරුවක් කරලා ගන්න පුළුවන්. නියත වශයෙන්ම අපි ඒකේදී කරනවා. ඒකට තමයි අපි වරුමක් ඉල්ලන්නේ. එතනින් අපිට එතනින් ප්‍රමාණවත් නැහැ. ඒ හේතුව දැන් උදාහරණයක් අපිට කතා කරලා අපි SME ලගේ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒක දැන් ඇත්තටම ණය ප්‍රතිව්‍යුහගත කරන SME ලගේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා. ඒකට මොකද්ද තියෙන යෝජනාව? නෑ ඇත්ත වශයෙන්ම මම වර්ණමතුමාට කියන්න ඕන මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන ක්‍රියාවලිය පිළිබඳව අපි කතා කරන්නේ හුදකලාව නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් එක්ක ඒ නිර්මාණය වුණා මගේ මතක හැටියට සෙනාරියෝස් 5ක් හෝ 6ක්. ඒවා හැම දෙයක් පිළිබඳවම අධ්‍යයනය කරලා කියවලා සාකච්ඡා කරලා වෙරිටි රිසර්ච් ආයතනවල නිෂාන් ඩිමෙල්ලා ඒ වගේම දනනාත් ෆර්නැන්ඩෝලා ඒ වගේම ජැෆජීලා වගේ සිළු දෙනත් එක්ක සාකච්ඡා කරලා මේ විෂය පිළිබඳව විෂයානුබද්ධ දැනුමත් එක්ක අපි කතා කරනවා. නොදන්න දේවල් අපි කවදාවත් කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා මම පැහැදිලිව කියනවා පහුගිය රජයත් අපේ රටට බෑඩ් ඩීල් එකක් නරක ඩීල් එකක් නෙගෝෂিয়েට් කරේ. ඒ අනිපාරෙම ඒ නරක ඩීල් එකම ක්‍රියාත්මක කරන මේ වර්තමාන රජය. දැන් මේ 2028 ණය ගෙවීම ඒක ටිකක් ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් අමාරු කටයුත්තක්. මේ වර්තමාන ආණ්ඩුවටත් තියෙන ලොකු අභියෝගයක්. IMF එක ඔබ දන්න තරමට ඔබත් එක්ක සාකච්ඡා කරපු ඩීල් එක. එහෙමත් නැත්නම් මේ පහුගිය ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරපු ඩීල් එක ඇතුළත IMF එක කිව්වද මේ 2028 ණය අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ කියලා නැත්නම් ඒ ආණ්ඩුවට එහෙමත් නැත්නම් ඒ වකට ඊට පාලනයට හැකියාවක් තිබුණාද 2033 දක්වා හෝ 38 දක්වා හෝ යම්කිසි සහන කාලයක් ලබා ගන්න. මොකද දැන් මේක ඇත්තටම මේ ආණ්ඩුවට උනත් අභියෝගයක් නේ. අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඒ වගේම මාධ්‍ය ඉදිරියට සාක්ෂි සහිතව මම පෙන්නලා තියෙනවා. ඉස්සෙල්ලම විදේශ ණය ගෙවීම සඳහා IMF එක ප්‍රශ්නයක් නැති කිව්ව වසර 2028 නෙවෙයි 2033. ඒක ලිඛිතවම අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒක IMF එකේ confidential document එකක් හැටියට ඒකේ සඳහන් වෙලාම තියෙනවා not for distribution කියලා. හරි. නමුත් 2033 වගේ කාලවකවානුවක් තුළ මේ ණය ගෙවීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වෙන්නේ නැතුව 2028 මේකට ප්‍රවේශ වීම තුළ අපේ රටට බරපතල අභියෝග රැසක් එල්ල වෙනවා. ඉහළ මට්ටමක ආර්ථික වර්ධන වේගය නඩත්තු කරන්නට ඕන. විදේශ සංචිත ඉහළ මට්ටමක් නඩත්තු කරන්නට ඕන. ප්‍රේෂණ එක්ස්පෝර්ට් ඉන්කම් එක ඩොලර් ආදායම බදු අනිත් එක ඍජු විදේශ ආයෝජක ඍජු විදේශ FDI අපේ රටට අවශ්‍ය වෙනවා. ඉතින් අත් වශයෙන්ම ඔබටත් හිතෙන්නේ නැද්ද වසර 3ක කාලයක් වෙනුවට වසර 8ක කාලයක් decent interval සාධාරණ නිදහස් අවස්ථාවක් අපිට තිබුණා නම් මේ economic fundamentals ටික හදාගෙන ඉදිරියට යන්න කොයිතරම් සහනයක්ද. ඉතින් මට අහන්න තියෙන්නේ IMF එක කියද්දි 2033 දී ප්‍රශ්නයක් නෑ ණය ගෙවීම ආරම්භ කරාම. ඇයි එකක උනේ 2028 ඉඳලා ණය ගෙවන්න? ඒ අනුරු කුමාර දිසානායක මහත්තයා බැරිද මේක 33ට දාගන්න? එතුමාගෙන් මහගන්න. අර අනුරු කුමාර දිසානායක මහත්මයාගෙන් කාලයකට කලින් ඔබ ඔය කියපු අර විකල්ප ණය ප්‍රතිව්‍යුහගත කරන ප්‍රතිපත්ති කවුද හදන්නේ කියලා වහම ඔහු උඩ බල්ලා උත්තර දෙනවා කියලා අපේ දේශපාලන මණ්ඩලය හෝ කවුරුද? දැන් ඔබේ ප්‍රතිපත්ති හදන්නේ කවුද? අපේ ප්‍රතිපත්ති හදන්නට කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒක තනි පුද්ගල ප්‍රතිපත්ති නෙමෙයි. අපේ තියෙන බුද්ධි මණ්ඩපයක්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කතිකාචාර්යවරුන්, මහාචාර්යවරුන් ඒ ඇකඩමික්ස්ලා ප්‍රොෆෙෂනල්ස්ලා ඒ වගේම විවිධ රටවල් වල විවිධ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් අත්හදා බලලා ක්‍රියාත්මක කරපු කණ්ඩායම් වල උපදෙස් උදාහරණයක් ගත්තොත් කාන්තාව කේන්ද්‍ර කරගත් ශුද්‍ර මූල්‍ය ණය වැඩසටහන
අපේ හිතවත් ග්‍රාමීණ බැංකින් වැඩසටහන මේ මොහමඩ් යූනුස් ඒ ආකෘතිය ඒ අනාදි වශයෙන් කොච්චරක් දේවල් තියෙනවද ලෝකෙන් ඉගෙන ගන්න. පවර් ටෙලිවිෂන් ගැන ඒ සියල්ලක්ම උසු කරගන්න. ඒ වගේම පැහැදිලිවම විශේෂඥ දැනුමක් ක්‍රියාත්මක වෙන න්‍යායාත්මක පැත්තෙන්ම ප්‍රායෝගිකව මේ බිම්මට්ටමේ ටයිම් ටේබල් එකකට ක්‍රියාත්මක කරන්න කාලවකවානු ටාගට් ඕරියන්ටඩ් ක්‍රියාත්මක කරන වැඩසටහනක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. නැවතත් වරක් ඒකට කියනවා අර ඉම්පෝටන්ට් කම්පෝනන්ට්ස් පහ තියෙන්න ඕන. ඉතිරි කිරීම, පරිභෝජනය, නිෂ්පාදනය, ආයෝජනය සහ අපනයන. අපි මේ වැඩසටහන අවස්ථාවක් කරගමු. චෛත් මම හිතන්නේ දැන් අපි බලන අයත් ආරාධනා කරන්න අහන්න තියෙන ප්‍රශ්න. ඒවත් අපිට යොමු කරනවා මේ වැඩසටහන දහන්න. ඒ වගේම ඊට වැදගත් දේ මම හිතන්නේ දැන් මේක පොලිසි සාකච්ඡාවක් ප්‍රතිපත්ති සාකච්ඡාවක් නිසා ඒකට දායක වෙන්න පුළුවන් අය. ඒ කියන්නේ ඊළඟ ආණ්ඩුවකදී සමගි ජන බලවේගයේ ආණ්ඩුවකදී ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කරන්න සාකච්ඡා කරන්න මේ හදන්න කැමති අයට අපි ආරාධනා කරමු. ඒ වගේම මේ වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වෙලා ඉන්නකොට ඔබට හිතෙනවා නම් මෙන්න මේ කාරණා පිළිබඳව සජිත් ප්‍රේමදාස මහත්තයෝ අපි දැනුවත් කරන්න ඕනි. මෙන්න මේ ටික එතුමාට මග ඇරුණා. මෙන්න මෙහෙම දෙයක් කරා නම් හොඳයි කියලා ඔබේ අදහස් උදාසු මේ වැඩසටහන යටින් ලියන්න. එතකොට අපි ඊගා වැඩසටහන කරනකොට ඔය ඒක නැත්තම් ඒකත් කියන්න. ඔහොම කරන්න බැරි නම් ඇයි කරන්න බැරි කියන හේතුවත් කියන්න. ඉතින් අපි කැමති මේක සංවාදයක් කරගන්න ඔබත් සමග මේ එකතු වෙන. ඒ වගේම තමයි මේ ක්‍රමවේදයෙන් අවසානයේදී ඔබ බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඉන්න දිලිඳුකම නැති කරලා අපි රටේ ඉන්න සියලු දෙනාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඔබට මේ කතාව අවසන් කරන්න මට පොඩි අවස්ථාවක් දෙන්න. අමාරු තත්ත්වයක් අපේ රටට තියෙන්නේ. මේ අමාරු තත්ත්වය තුළ විපක්ෂයට තියෙන කාර්යභාරයක්. සමහරු කියනවනේ මේ විපක්ෂය තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරනවද කියලා. විපක්ෂයේ කාර්යභාරය උද්ඝෝෂණ කිරීම, මහපාරට බහින එක, ඒ වගේම සටන් පාඩ නැහැ කියලා කියනවා. මොකද්ද? විපක්ෂයේ සටන් පාඩ. සටන් පාඩ නෙවෙයි රටට අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර සැපීමයි, ගැටලු වලට විසඳුම් ලබා දීමයි. සමහරෙක් කියනවා මේ ආණ්ඩුව කරන්න ඕන වැඩ විපක්ෂය කරන්න අවශ්‍ය නැහැ කියලා. අන්න එතනදී තමයි මේ සෙසු අයත් සමගි ජන බලවේගයත් අතර තියෙන වෙනස. අද කී දෙනෙක් කියනවද ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්නට මේට වැඩිය හොඳ වැඩසටහනක් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්න ඕනේ කියලා. අද කී දෙනෙක් කියනවද අර ස්මාර්ට් බෝඩ්ස් කම්පියුටර්ස් ලබා දෙන වැඩසටහන් දැන් අතරමඟ නැති වෙලා අධ්‍යාපන ශාස්ත්‍රයේ කඩා වැටිලා ඒක ආපහු ක්‍රියාත්මක වුණොත් හොඳයි කියලා. අද අධ්‍යාපන ශාස්ත්‍රයේ වෘත්තීය සමිති නායකින්ම කියනවා සජිත් ප්‍රේමදාස බස් එක දුන්නලු බලෙන් ආණ්ඩුවට බැරිලු ඩ්‍රයිවර් සපයන බස් එක දුවන. ඉතින් මම මේ ආණ්ඩුව අහන්නේ ඔබ අනිත් පැත්තනේ. දැන් ඉතින් ඇයි ඔබතුමා ඒවා දිගටම කරගෙන යන්නේ නැත්තේ කියලා නේද? දිගටම කරනවා. ඉතින් අපි ඒක පුළුවන් ආකාරයට කරනවා. ඒව නතර කරන්නේ. නැත්නම් ඒගොල්ලෝ කියන්නේ ඡන්දේ කාලෙට ඡන්දේ ගන්න බස් දුන්නා, ස්මාර්ට් ක්ලාස් රූම් හැදුවා, ඔක්කොම හැදුවා. දැනුත් ඒක හදනවා නම් හොඳයි. ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ වැඩ පිළිවෙල කරගෙන යන්නේ? බස් 89ක් දීලා තියෙනවා. ඔව්. මේ බස් 89 දෙන්න පටන් ගත්තේ කොයි කාලෙද කියන එක දන්නෙත් නැහැනේ. ඒ වගේ මේ ජනාධිපතිවරණ ලං කරගෙන කරපු දේවල් නෙවෙයිනේ. කොච්චර කාලයකට කලින්? මගේ මතක හැටියට මම යහපාලන ආණ්ඩුවේ සමාජිකයෙක් වෙලා ඉන්නකොට පටන් ගත්තේ බස් දෙන එක. දැන් අනුර කුමාරලා අධ්‍යාපනය අවුල් කරනවා. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ඒක සම්පූර්ණ අවුල් කරලා අධ්‍යාපන මුදල් වෙන් කරලත් නෑ මේ පාන අයවෙන් තාම සීමිත ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. දැන් ඒතර ආණ්ඩුව අධ්‍යාපනය අවුල් කරනවා. සජිත් ප්‍රේමදාස ඉස්කෝලේට බස් දෙනවා, මොනවද ඉස්කෝලේ ස්මාර්ට් බෝඩ් දෙනවා, ඔය ඉදියනවා. හැබැයි දැන් ඒක කර යන එකද සජිත් ප්‍රේමදාස මේ වෙලාව කරන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩුව පෙරලා ආණ්ඩුව වරන අධ්‍යාපනය හදන එකද? ඒ ආණ්ඩුව පෙරලන කරන්නේ ජනතාවගේ ඡන්දෙන්නේ. ජනතාවගේ ඡන්දෙ විතරමද? වෙනත් කොහොමද ජනතාවගේ බලය? ඒ ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගිහුවා. ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියේ ජනතාවගේ බලයෙන් නෙමෙයිද? ජනතාව නෙමෙයිද එළෙව්වේ?
ඔය මොකක්ද ගිහිල්ලාද නේද? දැන් ජනතාවගේ බලයෙන් කියලා කිව්වහම බලයෙන් කිව්වම 20යි 29ම විතරයි සජිත් ප්‍රේමදාස බලය ගන්න හිතන්නේ. එහෙම නෙවෙයි මම මේ බොහොම පැහැදිලිව අවබෝධ කරගන්න. දැන් ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියේ ලක්ෂ ගණනින් මහ ජනතාව මහපාරට ආපු නිසා. ඒකනේ ජනතාවගේ බලය. දැන් ඒක ඔව් ඒක පොලිටිකල් මූවමන්ට් එකක් නේ ගෝල්ෆේස් අරගලය කියන්නේ. මම බොහොම පැහැදිලිව කියන්නට ඕන. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල. මේ බල වෙනස් කිරීමේ ගමන ක්‍රියාත්මක. ඉතින් ප්‍රජාතන්ත්‍ර ඒයින් බැහැරව ක්‍රියාත්මක කරනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිටු දැකීම. හරි ප්‍රජාතන්ත්‍ර ඒ කියන්නේ ඒකේ අදහසක් කරන දැන් ජනතාවට අයිතිය තියෙනවා කියලා හැම උද්ඝෝෂණය කළා බාරව ගියවන්න. එතකොට දැන් ඒක ටික කවුරු ආගිනගෙන හිටිනකොට සජිත් ප්‍රේමදාස කියන්නේ මේ හරි ජනතාව පාර්ට බහැලා එළවුලා ඉන්න පාරක් එළවුවොත් හොඳ නැත්තම් මම ගන්නවා. මම ඒකට නායකත්වය දෙනවා කියලා නෙමෙයිද එතකොට කියන්නේ. නෙවෙයි මේ අවසානයේ තීන්දුව ගැනීමේ බලය තියෙන්නේ ජනතාව. සජිත් ප්‍රේමදාසට ඕන වෙලාවට නෙවෙයිනේ. ඒක ජනතාවගේ හැඟීම වෙන්නට ඕන. ජනතාවගේ සිතවිල්ල වෙන්නට ඕන. මම මේ ඔබතුමා අධ්‍යාපනය ගැන කතා කරන්නේ. ඉතින් අධ්‍යාපනය දුප්පත්කම තුරන් කිරීම වැඩසටහන. අනිවාර්යයෙන් අද අධ්‍යාපනයේ දුප්පත්කම තුරන් කිරීම නෙවෙයි. පවතින අධ්‍යාපන ක්‍රමය තුල අපි දුප්පතුන් බිහි කරනවා. ඇයි? රැකියාව විරහිත උපාධිධාරීන් ඉන්නවා 35000. ඒ අයට ලබා දී යුතු රැකියාව ටික ලබා දෙන්නේ නැහැ. අපි බොහොම පැහැදිලිවම ජනාධිපතිතුමා කිව්වා සමහර ග්‍රාමීය පාසල් වහන්න වෙනවා කියලා. ඒතර අධ්‍යාපනය අහිමි වෙනවා කියලා කියන්නම දුප්පත්කම වැඩි වෙනවා කියන එක ප්‍රධාන සාධකයක්. ජනාධිපතිතුමාත් මං හිතන විදිහට උපාධිධාරියෙක්. ඔව්. එතුමාට අමතකද දන්නේ අර ඉතාමත්ම ජනප්‍රිය කියවනක් තියෙනවා. ප්‍රසිද්ධ කියවනක්. එක පාසලක් විවෘත වෙනකොට හිරගෙවල් දහසක් වැහෙනවා. අපේ රටේ තියෙනවා පාසල් 10126ක්. මේ හැම පාසලක් පිළිබඳව අවබෝධයක් ලබාගෙනද මේ කතාව කියන්නේ. ඔය හදන්නේ ඔය පුදකලා වෙච්ච පාසල් ටික වහලා දාන්න. අගමැතිතු මේක ප්‍රතික්ෂේප කරලා මට කරුණු පරි අවස්ථාවක් අගමැතිතු මේ අධ්‍යාපනයේ අගමැතිතුමීනේ එතුමිය ප්‍රකාශ කරලා තිබුණා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එහෙම පාසල් වහන්නේ නැහැ කියලා කියලා තිබ්බා. යාම ජනාධිපතිතුමා මේකේ දෙන්න බේර ගන්න ඕන ගැටලුවක්. හරි. හැබැයි මම මේ පෙන්වන්න හදන්නේ අධ්‍යාපනය තුලින් දුප්පත්කම තුලන කරන්න පුළුවන්. අධ්‍යාපනය තුලින් ජනතාව සවිබල ගන්නන්න පුළුවන්. කාරුණ්‍ය සවිබල ගන්නන්න පුළුවන්. එහෙනම් අපි යන්න ඕනේ ස්මාර්ට් এডুকেෂන් වලට. අපි යන්න ඕන ස්ටීම් এডুকেෂන් වලට. දුප්පත්කම තුලන කරනවා කිව්වහම ඒකත් හුදකලාව කතා. ඒක නිකන් මේ සල්ලි බෙදන වැඩසටහනක් නෙමෙයි. ඕකට තියෙනවා ඩිමාන්ඩ් සයිඩ් ප්‍රෝග්‍රෑම්, සප්ලයි සයිඩ් ප්‍රෝග්‍රෑම්. දැන් මේ අධ්‍යාපනය කියන්නේ සප්ලයි සයිඩ් ප්‍රෝග්‍රෑම් එක. අධ්‍යාපනය කියන්නේ උසස් අධ්‍යාපනය දැන් බලන්න ඉන්දියාව. දැන් පොහොගේ දවස්වල ගියා ඉන්දියාවේ විදේශ සංචාරය. හැම ප්‍රාන්තයකම පාහේ තියෙනවා IITs and IIMs. අහලා තියෙනවා. Indian Institutes of Technology. Indian Institutes of Management. කළමනාකරණ ශාස්ත්‍රයේ තාක්ෂණ ශාස්ත්‍රයේ කේන්ද්‍ර කරගත් තාමත්ම වටිනා උසස් අධ්‍යාපන ආයතන. ඇයි අපේ රටේ නැහැ? ඒකෙන් නිර්මාණය කරන්නේ මේ ශ්‍රී ලංකාව කියන දූපත් රටේ වෙළඳ පොළට අවශ්‍ය සුහුරු දරුවා නෙවෙයි, සුහුරු තාරුණ්‍ය නෙවෙයි. මේ අධ්‍යාපන ක්‍රමයේ නිර්මාණය වෙන්න ඕන ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොළේ ඉල්ලුම සැපයුම අනුවයි. හරි. බොහොම ස්තුතියි. හැබැයි මම අවසාන වශයෙන් අහනවා දැන් ඔබතුමා කියන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ තමයි මේ බල භූමාරෝප කරගන්න කැමති. මට ඕන වෙලාවට බලය ගන්න තරම් මම ආත්මార్థකාමීක් නෙමෙයි කියලා. දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ ඔබට ඡන්ද දෙකක් මේ ඉදිරි අවුරුදු දෙකමාර ඇතුළත එන්න පුළුවන්. මොකද ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට අවුරුදු දෙකමාරකින් මේ ආණ්ඩුව විසිරුවා හරින්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද රටේ ආර්ථිකය කඩා වැටුණා. මේ යන ආර්ථික මග මෙහෙම්මම ගියොත් එහෙම දැන් 0.1ක් විතරයි සංචිත වැඩි කරගෙන තියෙන්නේ මේ අවුරුද්දටම. ඉතින් ඩොලර් බිලියන 12ක් අපි හොයා ගන්න ඕනේ ණය ගෙවන්න. එතකොට ඒ යන ආර්ථික මග ඔවුන් නොගියොත් අවුරුදු දෙකමාරකින් අනිවාර්යෙන් ඔවුන්ට ආණ්ඩුව විසිරුවා හරිනවා. නැත්නම් ජනතාව නැගිටිනවා. ඒ නැගිටින්නට කලින් පළාත් සභාවක් තිබ්බොත් ඡන්දයක් තිබ්බොත් ඔබට ඒකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ ඒ අභියෝගයන්ට මුහුණ දෙන්නට ඉදිරි කාලය තුල ඔබ සැලසුම් කරලා තියෙන මොනවද? දැන් ඒකාබද්ධ විපක්ෂයේ යම්කිසි කණ්ඩායමක් එකතු වෙනවා. ඔබේ සැලසුම මොනවද ඉදිරියේ? අපි සූදානම් පළාත් සභාව මැතිවරණය ජයග්‍රහණය කරන්න සියලු
බලමුළු ශක්තිමත් කරලා සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය ඇතුළු ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂ බලවේගයක් ප්‍රතිපත්තිමය වශයෙන් දර්ශනයක් තුළ වැඩපිළිවෙලක් තුළ අපි සූදානම් ඒ වගේ කණ්ඩායම ඕනම කණ්ඩායමක් එක්කම වෙන්න. හැබැයි දැන් ඔක් කරන්න වෙන්නේ ප්‍රධාන මැතිවරණයක් තිබ්බොත් නේ මැතිවරණ තිබ්බේ නැත්තම් එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම කොහොමද කරන්නේ? නමුත් ජනාධිපතිවරයා කතාවේ තිබුණා පොඩි එහෙම ගියා. මම ගියා දුන්නා ඕ. ඉතින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙන්ම තේරෙනවනේ කියන දේ නොකරන පුද්ගලෙක් කියලා. දැන් එතුමා මැතිවරණයක් තියනවද නැද්ද කියන එක තීන්දුව පක්ෂ නායකයන්ට ගන්න කියලා කිව්වේ. නීතියක් හදලා දුන්නොත් කරන්නම් කිව්වා. ඉතින් මෙහෙමනේ අපි ඇත්ත කතා කරමුකෝ. එතුමාට නීති හදන්නත් බෑනේ නේද? පාලන කාලේ අපිම කරගත්ත වරදක්. අද ඒගොල්ලෝ පාවිච්චි කරනවා. අපි ඒ වැරදි නිවැරදි කරගන්නට ඕන. ඒ නිසා පැහැදිලිවම පළාත් සභා ඡන්දය තිබිය යුතුමයි. ඒ සඳහා කරන්න පුළුවන් උපරිම බලපෑම අපි කරනවා. හරි. එහෙමනම් අද දවසේ මේ පළමු වැඩසටහන අපි කතා කරේ මේ විශේෂයෙන්ම දරිද්‍රතාවය එහෙමත් නැත්නම් දිලිඳුකම පිටු දැකීම පිළිබඳව සජිත් ප්‍රේමදාසගේ ස්ට්‍රැටජි එක මොකක්ද කියලා දැනගන්න. ඉතින් ඒ අතරවාරදී යම් යම් මාතෘකා පිළිබඳව සැකවින් කතා කරත් ප්‍රධාන මාතෘකාව වුණේ ඒක. ඉතින් තවත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සජිත් ස්ට්‍රැටජි වැඩසටහනක් සමග තවත් මාතෘකාවක් එක්ක අපි මුණ ගැහෙමු. ජය වේවා. ජය වේවා.